මහකොත්තුවට දෙන්න තිබුණේ අත දිගහැරලා මැරිලා වැටෙන්න. මම හිටියනම් ඔක තමයි කරන්නේ. කොහෙද ඉතින් කොන්ද පණ තියෙන එකෙක් ඔතන හිටියේ නැහැ. මේ දවස්වල මහකොත්තු වගේ වැඩ ගැන මේ වගේ කමෙන්ට්ස් ගොඩක් මම දැක්කා. අද අපි ඒ ගැන කතා කරමු. දණ්ඩ නීති සංග්‍රහයේ 89 වෙනි වගන්තියට අනුව පුද්ගලික ආරක්ෂක අයිතිය පාවිච්චි කිරීමේදී කරන කිසිවක් වරදක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මරන්නත් පුළුවන්ද? දණ්ඩ නීති සංග්‍රහයේ 93 වෙනි වගන්තියට අනුව ඔබ ප්‍රතිචාර දැක්වේ නැති වුණොත් ඒ අදාළ පහර දෙන්නා හෝ හානි කරන්නා ඔබව මරණයට පත් කරයි කියලා ඔබ හිතනවා නම් එහෙම නැත්නම් බරපතල ලෙස තුවාල කරයි කියලා ඔබ හිතනවා නම් නැත්නම් ඔබව හෝ වෙන කෙනෙක් දූෂණයට ලක් කරයි කියලා ඔබ හිතනවා නම් නැත්නම් ඔබ ප්‍රතිචාර දැක්වේ නැත්නම් ඔබ පැහැර ගැනීමට ලක් කරයි කියලා ඔබ හිතනවා නම් ඔබට ප්‍රතිචාර දක්වන්න පුළුවන්. ඒ ප්‍රතිචාර දැක්වීමේදී ඒ අදාළ පහර දෙන්නා මැරුණොත් මරණයට පත් වුණොත් පෞද්ගලික ආරක්ෂක අයිතිය යටතේ ඔබ වරදකරුවෙක් බවට පත් වෙන්නේ නැහැ. ඒක සාධාරණව ඔබට ඔප්පු කිරීමේ හැකියාව තියෙනවා නම්. හරි. දැන් මහකොත්තුව කනට ගැහුවා කොල්ලොන්ගේ. වේබැලනුත් ගැහුවා. දනගස්සලත් ගැහුවා. දැන් මහකොත්තුව මරන්න පුළුවන්ද? මරලා පෞද්ගලික ආරක්ෂක අයිතිය යටතේ ඔබට නිර්දෝෂීභාවය ලැබෙයිද? එහෙමනම් බෑ මහත්තයෝ. ඔබ ලක් වෙලා ඉන්න පීඩාවෙන් හරි ලක් වෙන්න තියෙයි කියලා හිතන පීඩාවෙන් හරි මිදෙන තාක්කල් පමණයි පෞද්ගලික ආරක්ෂක අයිතිය ඔබට වළංගු වෙන්නේ. හරි. අපි සරල උදාහරණයක් ගමුකෝ. ඔබ මිස්ටර් කොත්තුවේක ඇතුලේ කොත්තු ගහ ඉන්නවා. මහ කොත්තු ඇවිල්ලා ඔබට තඩි බාගෙන යනවා. එහෙම නැත්නම් ඔබේ සමීපතමයට තඩි බාගෙන යනවා. ඔබ මොකද කරන්නේ? ආරක්ෂා වීම උදෙසා මහ කොත්තුවට කනට එකක් ගහනවා. මහ කොත්තුව බිම. ආයේ මහ කොත්තුව නැගිටලා ඔබට ගහන්න එන්නේ නැහැ. පෞද්ගලික ආරක්ෂක අයිතිය යටතේ ඔන්න ඔබ දැන් සුරක්ෂිතයි. හොඳේ. හැබැයි මහ කොත්තුව බිම වැටුණාට පස්සේ හැමදාම උඹ පුංචි කොල්ල කෙල්ලොන්ට තඩි බානවා. උඹේ තියෙන වෙන ඇරියස් මේක ඇතුළේ ඉන්න කොල්ල කෙල්ලොන්ගෙන් පිට කරගන්නවා. උඹ ආයතනයේ සුභසිද්ධිය උදෙසා කියලා කොල්ල කෙල්ලොන්ට අත තියනවා. ඒක ඊටාම වැරදි කියලා කොත්තු තැටියෙන් මහ කොත්තුවට ගහලා මහ කොත්තුව හදිසියේවත් මැරුණොත් පෞද්ගලික ආරක්ෂක අයිතියට මුවා වෙලා ඔබට ගැලවීමක් නැහැ. ඒ නීතිය අතට ගැනීමක් ඔබ අපරාධයක් කරලා තියෙන්නේ දඬුවම් ලැබිය හැකි වරදක්. තවත් උදාහරණයක් ගන්නම්කෝ. ඔබ නිවසට එන විට ඔබේ බිරිඳ හෝ වේවා ප්‍රේමවන්තිය හෝ වේවා ඔබේ දියණිය හෝ වේවා දූෂණය කරන මිනිස්සෙක් ඇවිල්ලා. ඔබට ආයේ මේ පොලිසියට කීකින්න වෙලාවක් තියෙනව නේද? ඔබ අතට අහුවෙච්ච එකෙන් ගහනවා. ඌ බුදු අම්මෝ කියලා වැටෙනවා. පෞද්ගලික ආරක්ෂක අයිතිය යටතේ ඔබ සුරක්ෂිතයි. හොඳේ. වැටුණාට පස්සේ ඌට මේ දූෂණය කරන්න තියා කෙලින් කටින්වත් ඉන්න විදිහක් නැහැ. ඔබ මොකද කරන්නේ? ඔබේ තියෙන පවර එක පාවිච්චි කරලා ඔබ කොහොමද මගේ සහෝදරියට මගේ දුවට මගේ බිරිඳට ඔහොම කරන්න කියලා තඩි බාගෙන ඒ මිනිස්සයව මරනවා. පෞද්ගලික ආරක්ෂක අයිතිය යටතේ ඔබට හැංගෙන්න බෑ. ඔබ නීති අතට ගැනීම ඔබ අපරාධමය වරදක් කරලා තියෙන්නේ දඬුවම් ලැබිය හැකි වරදක්. පෞද්ගලික ආරක්ෂක අයිතිය තියෙන්නේ පීඩාවෙන් වළක්වා ඔබව සුරක්ෂිත කර ගැනීමට පමණමයි. එහෙම නැතුව නීතිය අතට ගැනීමට නෙවෙයි. සරලම කතාව. කනට ගැහුවා කියලා මරලා දාන්න තරම් පෞද්ගලික ආරක්ෂක අයිතිය අවභාවිතා කරන්න ඔබට මට බෑ. ඒ වගේම ශ්‍රී ලංකාවේ පොලිසිය තාම මහකොත්තුවව අල්ලගෙනත් නෑ. හොඳේ. හෙට උසාවි දවස නිසා හෙට ලෝය කෙනෙක් ලවාම එළියට එන්න තාම හැංගිලා ඉන්නවද දන්නෙත් නෑ. එයාට හැංගි මුත්තම් කරන්න කියලා පොලිසිය තාම හොයන්නේ නැතු ඉන්නවද දන්නෙත් නෑ. එතකොට ශ්‍රී ලංකා පොලිසිය මේ හා සම්බන්ධයෙන් ගන්න ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ජනතාව අවදියෙන් ඉන්න බවත් මම මේ වෙලාවේදී මතක් කරන්න කැමතියි. ඉතින් නීති විද්‍යාල ශිෂ්‍යයෙක් විදියට වගේම උසස් පෙළ දේශපාලන විද්‍යාව උගන්වන ගුරුවරයෙක් විදියට මම හිතුවා මේ පිළිබඳව ඔබත් එක්ක බෙදා හදා ගන්න. ඒකට හේතුව සමාජ මාධ්‍ය උඩයට යද්දී අපි සමහර තැන්වලදී ශනික කෝපය නිසා හදවතින් තීන්දුව తీරන ගන්නවා, මොලෙන් තීන්දුව తీරන ගන්න නැතුව අන්තිමේදී පසුතැවිලි වෙන්න සිද්ධ වෙන්නේ ඔබටමයි අපිටමයි. ඒක නිසා කාටවත් අයිතියක් නැහැ නීතිය අතට ගන්න. මේක ඉතා වැදගත් කියලා හිතනවා නම් ඔබට ෂෙයා කරන්න පුළුවන්. ඒ වගේම ශනික කෝපයෙන් ඉන්න ඔබේ මිතුරාට මේ පිළිබඳව දැනුම්වත් කරන්නත් පුළුවන්. මේ ගැන ඔබටත් විවිධාකාර අදහස් ඇති. කමෙන්ට් සෙක්ෂන් එකේ විවෘතයි. ජය වේවා.